ඊයේ දිනේදී ලෝක කුස්ලාන තරගාවලියේ ලැබූ පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශයක් කර තිබෙනවා. උපුටා ගැනීම. මෙම ලෝක කුස්ලාන තරගාවලිය අප බලාපොරොත්තු වූ අයුරින් අවසන් නොවීම පිළිබඳව ඔබ සැමසේම මමද දැඩි ලෙස කනගාටුවට පත්ව සිටිමි. තරගාවලියට පෙර එංගලන්තයේ සමග පැවැත් තරගාවලිය පරාජය වීම ඇතුළු විවිධ අභියෝග රැසකට අපට මුහුණ දීමට සිදුවද සත්කාරක රටක් ලෙස ඉතා පැහැදිලි සැලසුම් සහ දැඩි විශ්වාසයක් ඇතුව මෙම තරගාවලියට අවතීර්ණ වීමු. අපට එම තත්ත්වය වෙනස් කරමින් තරගාවලිය ඉදිරියට යා හැකි බව මම සැබවින්ම විශ්වාස කළෙමි. මා කෙරෙහි සහ කණ්ඩායම කෙරෙහි ඔබ තුළ ඇති බලාපොරොත්තු කඩවීම වේදනාව සහ කෝපය මම හොඳින්ම දනිමි. මා ඔබෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හෝ අපගේ ක්‍රිකට් උරුමය ඉදිරියට ගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන ක්‍රීඩකයන් කෙරෙහි තැබූ විශ්වාසය අත් නොහරින ලෙසයි. මිලියන සංඛ්‍යාත ජනකායක් ජයග්‍රහණය සීන දකිමින් සිටිනා මොහොතක පරාජය දරා ගැනීම කිසිසේත් පහසු නැත. මේ මොහොතේ එල්ලවන සියලු විවේචන සහ අදහස් මම නිහතමානීව පිළිගන්නා අතර ඒ සියල්ල අපේ රටේ ක්‍රීඩාව කෙරෙහි ඔබ තුළ ඇති දැඩි ලිංගතුකම නිසාම පැන නගින බව මම දනිමි. කුමන තත්ත්වයක් යටතේ වුවද මා සැම විටම මාගේ උපරිමය රට වෙනුවෙන් ලබා දීමට පසුබට නොවෙමි. මා සැමදා ක්‍රීඩා කළේ එකම අරමුණක් වෙනුවෙන් පමණි. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙනි. ඔබ බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලබා දීමට නොහැකිවීම පිළිබඳව මම මගේ කනගාටුව ප්‍රකාශ කරමි. අප කණ්ඩායම සමග මා සමග සැමදා රැඳී සිටීම පිළිබඳව ශ්‍රී ලාංකික ඔබ සැමට ස්තුතියි. දසුන් ශානක. උපුටා ගැනීම අවසන්.